එරෝපේස් තැඹිලි පාට ඉංග්‍රීසියෙන් නම් අපි කිව්වේ ඕකට තැඹිලි පාට ඇප් එක කියලා. ජෙන්සී ජෙනරේෂන් එක ඇතුලේ කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නැතුව වෙබ් නවල් පුරා කරක් ගහපු එක කාර්තුවක් මේක. ෂේක්ස්පියර්ලගේ වර්ඩ්ස්වර්ත්ලගේ එක්ස්ප්‍රෙසෝ පාට පිටුවලට නොදැනුවත්වම ස්ක්‍රීන් එකකින් පැන අද්දෙව්ව කාලෙක. ආදරේ විශ්වීයව හැමෝටම පොදුයි කියලා ඉගෙන ගත්ත හරි අමුතු ඇබ්බැහියක් මේක. ඕතර්ස්ලට, එඩිටර්ස්ලට, පොයට්ස්ලට ඇයි ඒ විතරක්ද ඩබින් ආටියස්ලට ඇඟ ඇතුලේ හිටිය ආසාදිත එස්තටික් ව්‍යාධිජනකයව එළියට ගන්න අහම්බෙන් හම්බුන කලාකාරයක් මේක. හම්බුන යාළුවෝ පවුලක් වුණ යාළුකම් වලට අලුත් නිර්වචන ලැබුණා. නොදන්න දේවල් 1000ක් ඉගෙන ගත්ත. අකුරු වලට ආදරය කරන්න පුරුදු වුණ අමුතු කන්වර්ට් සෝන් එකක් මේක. ලස්සනම සින්දුවක පදපේලියකින් ශ්‍රව්‍යතා සීමා ඉක්මවාගෙන ෆැන්ටසි හීනෙක ඇවිදින තප්පරංශු ගානක් මේක. කැලෑ මලකට, හවස අහසට, දිය කිඳුරු නිල් පාටට, මුහුදු හුළඟකට ඒ විතරක්ද අහක ඉන්න සතෙකුට පවා ආදරය කරන්න පුරුදු වුණු පිස්සුවක් මේක. රියලිටිය නොසෑහෙන්න පෑරුවට ෆැන්ටසි ලියුම්වල සැනසුවේම ඇඳුම් දෙන විනාකාව නහර ඒකයි අපි පැනලා ගියේ ඔය පොත් අස්සටම. දන්නවද දවසක් අහම්බෙන් වැරදිලා ලොකුම රහස් ටික වැටුණා පැන්ඩෝර පෙට්ටියකට. අඩියටම හුස්ම හිර කළේ හරියටම හුස්ම අදින හැටි දැනගෙනම උන්නු මිනිස්සු. අමනුස්සයොත් ජීවත් වෙනවා. කවුද කෙනෙක් කොහේදෝ ලියලා තිබ්බා. නාඳුනන තැමිලි පාටකින් ලැබෙන එකම ප්‍රේමාන්විත බවත් නැති වුණාම කුවේනි වගේ රෝමියෝ වගේ සාප කරන ගෑනු පිරිමි ඉපදෙන එක මම අහන්නේ සාධාරණ නැද්ද? ඉතින් හිරෝෂිමාවෙත් පස්සේ කාලෙක කාටත් හොරා රෝස සකුරා පිපුණා. විශ්වාස කරන්න බලාපොරොත්තු සහිත කැපකිරීම නම්බුකාර.